සුබ දවසක් වේවා. සබ්‍රගම පළාත් පාසල් ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් බඳවා ගැනීම 2017 2018 සඳහා වූ තරඟ විභාගයේ ප්‍රශ්න හා පිළිතුරු. අංක 1 2014 ශ්‍රී ලංකා ගුරු සේවයේ ව්‍යවස්ථා සංග්‍රහයට අනුව ගුරු වෘත්තියට බඳවා ගැනීමට සුදුසුකම් ලබන වයස් පරාසය කුමක්ද? අංක 1 අවුරුදු 18-35, අංක 2 අවුරුදු 20-36, අංක 3 අවුරුදු 21-40, අංක 4 අවුරුදු 24-40. නිවැරදි පිළිතුර අවුරුදු 18-35 අතර. අංක 2 1978න් පසුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට අදාළ සියලු පත්වීම් හා උසස් කිරීම් කටයුතු ඉටු කිරීමට පැවරුණු ස්වාධීන කොමිෂන් සභාව කුමක්ද? 1. ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව. 2. උසස් අධ්‍යාපන කොමිෂන් සභාව. 3. රාජ්‍ය සේවා කොමිෂන් සභාව. 4. අධ්‍යාපන සේවා කොමිෂන් සභාව. නිවැරදි පිළිතුර රාජ්‍ය සේවා කොමිෂන් සභාව. අංක 3 ශ්‍රී ලංකාවේද සැමරුම් සිදු කෙරෙන ලෝක ගුරු දිනය යෙදී ඇත්තේ වර්ෂයේ කවර දිනයකද? අංක 1 ඔක්තෝබර් 1, අංක 2 සැප්තැම්බර් 17, අංක 3 ඔක්තෝබර් 6, අංක 4 මාර්තු 8. නිවැරදි පිළිතුර ඔක්තෝබර් 6. අංක 4 1994 වර්ෂයේ ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියේ සිදු වූ ප්‍රබල පරිවර්තනය කුමක්ද? 1. ගුරු වෘත්තියට ස්ථිර වැටුප් ක්‍රමයක් සැකසීම. 2. ශ්‍රී ලංකා ගුරු සේවය පිහිටුවීම. 3. ගුරු සේවයට අදාළ වෘත්තීය සමිති පිහිටුවීම. 4. පෞද්ගලික සේවයේ නිරත වීමට අවස්ථාව ලබා දීම. නිවැරදි පිළිතුර ශ්‍රී ලංකා ගුරු සේවය පිහිටුවීම. අංක 5 චක්‍රලේඛයක් මගින් ශ්‍රී ලංකාවේ පාසල් ප්‍රියමනාප, ප්‍රියමනාප නොවන හා දුෂ්කර ලෙස වර්ග කර ඇත්තේ කවර ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීමටද? 1. පාසල්වල සිසුන් ඇතුළත් කර ගැනීමට. 2. පාසල් නිල ඇඳුම් බෙදා දීමට. 3. ළමා මිතුරු පාසල් සංවර්ධනයට. 4. ජාතික ගුරු මාරු ක්‍රියාවට නැංවීමට. නිවැරදි පිළිතුර ජාතික ගුරු මාරු ක්‍රියාවට නැංවීමට. අංක 6 ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගන්නා අයතුර වර්තමානයේ කැපී පෙනෙන ප්‍රවණතාවය වන්නේ 1. විවිධාකාර අධ්‍යාපන සුදුසුකම් ඇති අය නියෝජනය වීම. 2. ඉතා ඉහළ කාන්තා ප්‍රතිශතයක් නියෝජනය වීම. 3. පූර්ව සේවා පුහුණුවක් නොමැති වැඩි පිරිසක් නියෝජනය වීම. 4. විවිධ භාෂා මාධ්‍යවලින් ඉගැන්විය හැකි වැඩි පිරිසක් නියෝජනය වීම. නිවැරදි පිළිතුර ඉතා ඉහළ කාන්තා ප්‍රතිශතයක් නියෝජනය වීම. අංක 7 පාසලක දැක්ම හා මෙහෙවර අතර වෙනස කුමක්ද? 1. දැක්ම විදුහල්පතිගේ වගකීම වන අතර මෙහෙවර ගුරුවරයාගේ වගකීමයි. 2. දැක්ම ගුරු මණ්ඩලයේ ඉලක්කය වන අතර මෙහෙවර ශිෂ්‍ය ඉලක්කය වේ. 3. දැක්ම අනාගතයේ එළඹිය යුතු තත්ත්වය වන අතර මෙහෙවර පාසලේ වැඩ කටයුතු කිරීමේ සැලැස්මයි. 4. දැක්ම පාසල පිළිබඳව ප්‍රජාව දකින ආකාරය වන අතර මෙහෙවර සැබෑ ක්‍රියාවලියයි. නිවැරදි පිළිතුර අංක 3 දැක්ම අනාගතයේ එළඹිය යුතු තත්ත්වය වන අතර මෙහෙවර පාසලේ වැඩ කටයුතු කිරීමේ සැලැස්මයි. අංක 8 ඉගැන්වීමේ ක්‍රියාවලිය සඳහා වඩා සුදුසු මූලාශ්‍රය වන්නේ කුමක්ද? 1. ආදර්ශ පිළිතුරු පත්‍ර. 2. ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ. 3. අදාළ විෂය පෙළපොත. 4. විෂය නිර්දේශය. නිවැරදි පිළිතුර අංක 2 ගුරු මාර්ගෝපදේශ සංග්‍රහ. අංක 9 වර්තමානයේ නිල වශයෙන් ක්‍රියාත්මක වන පාසල් වර්ගීකරණය කුමක්ද? 1. ප්‍රාථමික, කනිෂ්ඨ දීතික, ජ්‍යෙෂ්ඨ දීතික හා ජාතික පාසල්. 2. ග්‍රාමීය, වතු, අර්ධනාගරික හා 1 AB පාසල්. 3. 1 AB, 1 C, 2 වර්ගයේ හා 3 වර්ගයේ පාසල්. 4. නාගරික, ප්‍රියමනාප, දුෂ්කර හා අති දුෂ්කර පාසල්. නිවැරදි පිළිතුර 1 AB, 1 C, 2 වර්ගයේ හා 3 වර්ගයේ පාසල්. අංක 10 පාසලක සිදුවන බොහෝ කටයුතු ආවරණය වන විෂයමාලා කාණ්ඩය කුමක්ද?
1. සදාචාර විෂයමාලාව ශාස්ත්‍රීය විෂයමාලාව අධ්‍යාපනික විෂයමාලාව 2. සැඟවුණු විෂයමාලාව විෂය සමගාමී ක්‍රියා විෂය බාහිර ක්‍රියා 3. අධ්‍යාපනික විෂයමාලාව විෂය බාහිර ක්‍රියා ශාස්ත්‍රීය විෂයමාලාව 4. සදාචාර විෂයමාලාව ශාස්ත්‍රීය විෂයමාලාව විෂය සමගාමී ක්‍රියා අංක 2. සැඟවුණු විෂයමාලාව විෂය සමගාමී ක්‍රියා විෂය බාහිර ක්‍රියා අංක 11. ශ්‍රී ලංකාවේ රේඛීය අධ්‍යාපන අමාත්‍යාංශය හා පාසල් අතර ක්‍රියාත්මක වන පරිපාලන ස්තර 4 පිළිවෙලින් දැක්වෙන වර්ණය කුමක්ද? 1. පළාත් දෙපාර්තමේන්තුව පළාත් අමාත්‍යාංශය කලාප කාර්යාලය කොට්ඨාශ කාර්යාලය 2. පළාත් අමාත්‍යාංශය පළාත් දෙපාර්තමේන්තුව කලාප කාර්යාලය කොට්ඨාශ කාර්යාලය 3. අධ්‍යාපන දෙපාර්තමේන්තුව පළාත් අමාත්‍යාංශය කලාප කාර්යාලය පාසල් කළමනාකරණ මණ්ඩලය 3. පළාත් අමාත්‍යාංශය පළාත් දෙපාර්තමේන්තුව ශරිෂ්ඨ කාර්යාලය කොට්ඨාශ කාර්යාලය නිවැරදි පිළිතුර අංක 2. පළාත් අමාත්‍යාංශය පළාත් දෙපාර්තමේන්තුව කලාප කාර්යාලය කොට්ඨාශ කාර්යාලය අංක 12. වර්තමාන ශ්‍රී ලංකාවේ සිදු වී ඇති වෙනස්කම් අනුව අනිවාර්ය අධ්‍යාපන වයස් සීමාව කුමක්ද? 1. අවුරුදු 5-18 2. අවුරුදු 5-14 3. අවුරුදු 6-18 4. අවුරුදු 5-16 නිවැරදි පිළිතුර අංක 4. අවුරුදු 5-16 අංක 13. රජයේ පාසල්වල කනිෂ්ඨ දීතික අවධියට ඇතුළත් කර ඇති ශ්‍රේණි කවරේද? අංක 1. 6-7-8 ශ්‍රේණි අංක 2. 5-6-7 ශ්‍රේණි අංක 3. 8-9-10 ශ්‍රේණි අංක 4. 9-10-11 නිවැරදි පිළිතුර අංක 1. 6-7-8 ශ්‍රේණි අංක 14. සැමට ද්විභාෂා අධ්‍යාපනය ලෙස පිළිගෙන ක්‍රියාත්මක කර ඇත්තේ මින් කුමක්ද? 1. සිංහල හා දෙමළ ඉගැන්වීම 2. සිංහල හෝ දෙමළ සමග ඉංග්‍රීසි ඉගැන්වීම 3. මව් බසින් හා කැමැති බසකින් ඉගැන්වීම 4. සිංහල සමග ඉංග්‍රීසි ඉගැන්වීම නිවැරදි පිළිතුර අංක 2. සිංහල හෝ දෙමළ සමග ඉංග්‍රීසි අංක 15. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයට අයත් වන අවස්ථාවන්නේ මොනවාද? 1. ප්‍රාථමික අධ්‍යාපනයේ සිට ද්විතීක අධ්‍යාපනය තෙක් 2. පාසල් අධ්‍යාපනය හා වෘත්තීය අධ්‍යාපනය 3. පළමු වන ශ්‍රේණිය සිට විශ්වවිද්‍යාල ප්‍රථම උත්පාධි අධ්‍යාපනය තෙක් 4. ප්‍රාථමික අධ්‍යාපනය හා තෘතීය අධ්‍යාපනය අංක 3. පළවෙනි ශ්‍රේණිය සිට විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි අධ්‍යාපනය අංක 16. පළවෙනි ශ්‍රේණියට සිසුන් බඳවා ගැනීමේ පදනම අතුරින් වැඩිම ප්‍රතිශතයක් හිමි පදනම් දෙක මොනවාද? අංක 1. ප්‍රදේශයේ පදිංචි හා ශිෂ්‍ය මව්පිය පදනම අංක 2. නේවාසික පදනම හා ආරක්ෂක සේවාවල නිරත වීමේ පදනම අංක 3. අධ්‍යාපන ආයතනවල සේවා නියුක්තිය හා සහෝදර ශිෂ්‍ය පදනම අංක 4. විදේශගතව සිට පැමිණි අයගේ දරුවන් හා නේවාසික පදනම නිවැරදි පිළිතුර අංක 1. ප්‍රදේශයේ පදිංචි හා ආදි ශිෂ්‍ය මව්පිය පදනම අංක 17. ජාතික කියවීමේ මාසය ලෙස ඔක්තෝබර් මාසය නම් කර ඇත්තේ කුමන ආයතනය මගින්ද? 1. ජාතික අධ්‍යාපන ආයතනය 2. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය 3. ජාතික අධ්‍යාපන සේවා කොමිෂන් සභාව 4. අන්තර්ජාතික ළමා නිවැරදි පිළිතුර අංක 2. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය අංක 18. ශ්‍රී ලංකාවේ පාසලත් තුළ ක්‍රියාත්මක වන තනතුරු ආරෝහණ පිළිවෙලින් සඳහන් වන වර්ණය කුමක්ද? අංක 1. අංශ ප්‍රධාන විෂය ප්‍රධාන ශ්‍රේණි ප්‍රධාන හා පන්ති භාර ගුරු අංක 2. ශ්‍රේණි ප්‍රධාන පන්ති භාර ගුරු විෂය භාර ගුරු හා නියෝජ්‍ය විදුහල්පති අංක 3. විෂය භාර ගුරු පන්ති භාර ගුරු උප විදුහල්පති හා අංශ භාර ගුරු අංක 4. පන්ති භාර ගුරු විෂය භාර ප්‍රධාන අංශ භාර ගුරු නියෝජ්‍ය විදුහල්පති නිවැරදි පිළිතුර අංක 4. පන්ති භාර ගුරු විෂය භාර ප්‍රධාන අංශ භාර ගුරු නියෝජ්‍ය විදුහල්පති අංක 19. රජයේ පාසල්වල නිල වශයෙන් සේවය කරන විදුහල්පතිවරුන් අයත් වන සේවාවක් වන්නේ මින් කුමක්ද? 1. ගුරු උපදේශන සේවය 2. ගුරු අධ්‍යාපනඥ සේවය 3. අධ්‍යාපන පරිපාලන සේවය 4. රාජ්‍ය පරිපාලන
නිවැරදි පිළිතුර අංක 3 අධ්‍යාපන පරිපාලන. අංක 20 වත්මන් ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ආයතන අමාත්‍යාංශය කුමක්ද? 1. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය 2. සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය 3. විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශය 4. ආගමික කටයුතු අමාත්‍යාංශය. 2017-2018 කාලවකවානුවට අනුව මෙහි නිවැරදි පිළිතුර අංක 1 උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලෙස සඳහන් වුවද වර්තමානයේ විශ්වවිද්‍යාල ආයතන අමාත්‍යාංශය වන්නේ අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශයයි. අංක 21 ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ අරමුණු හා පරමාර්ථ තීරණය කරන ප්‍රධාන ආයතනය කුමක්ද? අංක 1 ජාතික අධ්‍යාපන ආයතනය. අංක 2 අධ්‍යාපන අමාත්‍යාංශය. අංක 3 විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම. අංක 4 ජාතික අධ්‍යාපන කොමිසම. නිවැරදි පිළිතුර අංක 4 ජාතික අධ්‍යාපන කොමිසම. අංක 22 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රධාන අරමුණු කවරේද? 1. හොඳම සිසුන් තෝරා ත්‍යාග පිරිනැමීම හා ශිෂ්‍යත්ව ලබා දීම. 2. හොඳ පාසල් ලබා ගැනීම හා පාසලේ කීර්තිනාමය රැක ගැනීම. 3. ශිෂ්‍යාධාර ප්‍රදානය හා පාසල්වලට සිසුන් තෝරා ගැනීම. 4. අනාගත අධ්‍යාපනයට පදනම සැකසීම හා සිසුන් පෙළඹවීම. අංක 3 ශිෂ්‍යාධාර ප්‍රදානය හා පාසල්වලට සිසුන් තෝරා ගැනීම. අංක 23 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා විෂයන් 3ක් පදනම් කරගෙන පළමු වරට විභාග පැවැත්වූයේ කුමන වසරේද? 1. 2000 වර්ෂය 2. 2001 වර්ෂය 3. 2002 වර්ෂය 4. 2004 වර්ෂය. නිවැරදි පිළිතුර අංක 1 2000 වර්ෂය. අංක 24 පාසල් සංවර්ධනය සඳහා ක්‍රියාකාරී වීමට වර්තමානයේ තෝරාගෙන ඇති සංකල්පය කුමක්ද? අංක 1 ළමා මිතුරු පාසල. අංක 2 ළඟම පාසල හොඳම පාසල. අංක 3 නවෝදයා පාසල. අංක 4 හොඳම ද්විතීක පාසල. නිවැරදි පිළිතුර අංක 2 ළඟම පාසල හොඳම පාසල. අංක 25 යම් රටක අධ්‍යාපන මට්ටම තක්සේරු කර ගැනීම සඳහා බොහෝ විට උපයෝගී කරගනු ලබන ජනප්‍රිය දර්ශකය කුමක්ද? අංක 1 ජනගහනයට සාපේක්ෂව පාසල් ඇති ප්‍රමාණය. අංක 2 ගුරු වෘත්තියට බඳවා ගන්නා ප්‍රමාණය. අංක 3 අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව. අංක 4 ජාතික විභාග වලින් සමත් වන ප්‍රතිශතය. නිවැරදි පිළිතුර අංක 3 අකුරු කියවීමේ හා ලිවීමේ හැකියාව.